හරි අපි අද මේක ටිකක් ලියාගමු. අද අපි කරන්න යන්නේ ගොඩක් අයට එකපාරටම හිතාගන්න බැරි තරම් අර ටිකක් සංකීර්ණ ඒ වගේම කුතුහලය දනවන මූලාශ්‍රයක් ගැන ගැඹුරු ගවේෂණයක්. ඔව් සංකීර්ණයි වගේම ගොඩක් ආందోලනාත්මකයි. හරියටම. සාමාන්‍යයෙන් මේ ලෝකයේ යුද්ධයක් ගැන විශේෂයෙන්ම ඉරානය, ඊශ්‍රායලය, ඇමරිකාව අතර තියෙන ප්‍රශ්න ගැන කතා කරද්දී අපි කතා කරන්නේ දේශ සීමාව ගැන නැත්නම් තෙල් මිල ගැනනේ. එමට අත ආර්ථික සම්බාධක ගැන. ඒක තමයි සාමාන්‍ය විදිහ. අන්න ඒකයි. හැබැයි අද අපේ අවධානයට ලක්වෙන මේ මූලාශ්‍රය ඒ කියන්නේ ඉම්ටනාන් අහමද් කියන YouTube නාලිකාවේ පැලවලා තියෙන The Deception Series Begins Prophecy, Politics and Power කියන වීඩියෝව මේ දේවල් දිහා බලන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්. ඔව් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මේ භූදේශපාලනික ප්‍රශ්න පිටිපස්සේ තියෙනවා යයි කියන රහසිගත සමාජ, ඒ වගේම ශතවර්ෂ ගණනාවක් පරණ අනාවැකි ගැන කතා කරන්න. ඒ විතරක් නෙවෙයි ඇඟ කිලිපොලා යන අඳුරු අරමුණු ජාලයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අද අපේ අරමුණ තමයි මේ වීඩියෝ එකේ තියෙන කතාව මොකක්ද කියලා පැහැදිලිව ලියාගන්න එක. මේක ඇත්තටම නූතන දේශපාලන කතා බහකට වඩා ලොකු අභිරහස් කතාවක් වගේ තමයි ගලාගෙන යන්නේ. හැබැයි මේ ගවේෂණයේ අටුවට යන්න කලින්ම අපි මුලින්ම එකඟ වෙන්න ඕන වැදගත්ම කාරණයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක අපි පැහැදිලිම කියන්න ඕනේ. ඔව් ඒ තමයි අපි අද මේ විග්‍රහ කරන්නේ දේශපාලනික ආගමික සහ අර කුමන්ත්‍රණ න්‍යායන්. ඒ කියන්නේ conspiracy theories විශාල ප්‍රමාණයක් එකට එකතු කරලා හදපු නිශ්චිත YouTube වීඩියෝ එක අන්තර්ගතය ගැන විතරයි. ඒ කියන්නේ මේවා අපේ පෞද්ගලික අදහස් නෙවෙයි. කිසිසේත්ම නෑ. මේක ඇතුලේ තියෙන කිසිම මතවාදයක්, ආගමික විශ්වාසයක්, එවතන චෝදනාවක් අපේ අදහස් නෙවෙයි. එවනම අපි මේකෙන් කාගේවත් පැත්තක් ගන්නෙ නෑ, කාවත් විවේචනය කරන්නෙත් නෑ. අපේ එකම අරමුණ වෙන්නේ මේ වීඩියෝ එකේ නිර්මාතෘවරයා කොහොමද මේ දැවන්ත ප්‍රහේලිකාව එකට අමනලා තියන්නේ කියන එක අපක්ෂපාතීව පැහැදිලි කරන එක විතරයි. හරියටම මේ වගේ සංවේදී තොරතුරු ගවේෂණය කරද්දී ඒ මධ්‍යස්ථභාවය තමයි අපි ළඟ තියෙන්න ඕන ප්‍රධානම දේ. හරි. එනම් ඒ පදනම මත ඉඳගෙන අපි මේ කතාවට බහිමු. මේ වීඩියෝ එක වර්තමාන අර්බුදය දකින්නේ කොහොමද කියන තැනින් තමයි මුලින්ම කතාව පටන් ගන්නෙ. ඔව් මෙතනදී ඔවුන් මුලින්ම ඉලක්ක කරන්නේ ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා විදිහට නම් කරලා තියෙන පීට් හෙග්සෙත්ව. හැබැයි මූලාශ්‍රය ඔහුට හඳුන්වන්නේ ආරක්ෂක ලේකම් කියලා නෙවෙයි නේද? අර Secretary of War නැත්නම් යුද ලේකම්වරයා විදියට. ඔව් යුද ලේකම්වරයා කියලා තමයි කියන්නේ. වීඩියෝ එකේ මේ පුද්දලයා ගැන කතා කරද්දී ඔවුන්ගේ ප්‍රධානම අවධානය යන්නේ එයාගේ ඇඟේ ගහලා තියෙන පච්ච. එහෙමත් නැත්නම් ටැටූස් වලට. ඒක ටිකක් අමුතු තර්කයක්. එක පච්චයක තියෙනවා God wills it. ඒ කියන්නේ දෙවියන්ගේ කැමැත්තයි කියන වාක්‍යය. අනිත් එක තමයි බයිබලයේ Matthew 10:34 කියන කොටසේ තියෙන වාක්‍යය. මම ආවේ සාමය ගෙනීමට නොව කඩුවක් ගෙනීමටයි කියන එක නේද? අනේක. දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේවා නිකම්ම පච්චි විතරයිනේ කියලා. හැබැයි වීඩියෝ එකේ නිර්මාතෘවරයා කියන්නේ මේක නිකම්ම පච්චයක් නෙවෙයි මේකෙන් විශාල මානසිකත්වයක් එළියට පෙන්නනවා කියලයි. ඔව් ඒකෙන් ඔවුන් ගොඩනගන තර්කය තමයි මේ සංකේත හරහා ඓතිහාසික කුරුස යුද්ධ එහෙමත් නැත්නම් අර ක්‍රූසේඩ්ස් මානසිකත්වයක් අදටත් ක්‍රියාත්මක වෙනවා කියන එක. අර God wills it කියන එක කුරුස යුද්ධ කාලේ පාවිච්චි කරපු සටන් පාඨයක්. ඒ කියන්නේ වීඩියෝවට අනුව මේ මැද පෙරදිග යන ගැටුම් හුදෙක් රාජ්‍යයන් දෙකක් අතර තියෙන දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. නෑ මේක શතවර්ෂ ගණනාවක් පරණ ආගමික යුද්ධයකම දිගුවක් විදිහටයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ තර්කේ තවත් අහුරු කරන්න ඔවුන් ගෙනෙනවා බීජිං වල ඉන්න මහාචාර්ය ජෑන් ජුක්වාන් කියන කෙනාගේ ප්‍රකාශයක්. අර 2024 අවුරුද්දේදී පළ කරපු විශේෂ අනාවැකිය ගැන නේද? හරියටම. ඒ අනාවැකියට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට එන බවත්, ඉන්පස්සේ ඉරානයට දැවැන්ත පහර දීමක් සිදුවන බවත් ඔහු කියලා තියෙනවා කියලා මේ වීඩියෝවේ සඳහන් වෙනවා. එතකොට මේ මහාචාර්යවරයාට අනුව මේ යුද්ධය ඇති වෙන්න ප්‍රධාන හේතු තුනක් බලපානවා. පළවෙනි එක තමයි ට්‍රම්ප්ගේ උඩඟුකම. දෙවැන්න ඔහුගේ කෑදරකම සහ තුන්වැන්න වඩාත්ම බරපතල කාරණේ විදිහට ඔහු දක්වන්නේ ලෝකය පාලනය කරන්නේ රහස් සමාජ විසින් කියන එක. අනේ එතනින් තමයි කතාව වෙනස්ම පැත්තකට හැරෙන්නේ. හැබැයි ඒ රහස් සමාජ ගැන කතාවට යන්න කලින් මේ වීඩියෝවේ තියෙන තවත් එක සංවේදී කාරණයක් ගැන අපි කතා කළ යුතුමයි. ඔව් අර ඉරානයට එල්ලවුණු ප්‍රහාරය ගැන කරන විග්‍රහය වෙන්න ඕනේ. ඔව් වීඩියෝවේ විශේෂයෙන්ම සඳහන් කරනවා ෂජරා තයියබා කියන නම
තියෙන බාලිකා පාසලකට එල්ලවුණු ප්‍රහාරයක් ගැන. මේකෙන් කුඩා දැරියන් 160ක් 165ක් විතර මිය ගියා කියලායි කියවෙන්නේ. හරිම ඛේදනීය සිදුවීමක් ඒක. ඇත්තටම දැන් මෙතනදී වීඩියෝවේ නිර්මාතෘවරයා අහන ප්‍රශ්නේ තමයි ඇයි ඒ නිශ්චිත පාසලටම ගැහුවේ කියන එක. මෙතන තියෙන විශේෂත්වය තමයි අර ෂජරා තයියබා කියන නමේ තේරුම. අරාබි භාෂාවෙන් ඒකේ අදහස පිරිසිදු ගස ඒමත් නැත්තම් නබිනායකතුමාගේ ලේ උරුමය කියන එකයි. අන්න හරි. ඉතින් වීඩියෝවෙන් දැඩිව චෝදනා කරන්නේ මේක යුද්ධයකදී සිද්ධ වුණු අහඹු ප්‍රහාරයක් නෙවෙයි, මේක අර අපි කලින් කිව්වා ආගමික යුද්ධයේම සංකේතාත්මක පහර දීමක් කියන එකයි. ඒ කියන්නේ අනාගත પરම්පරාව නැත්තම් ඒ ලේ උරුමය විනාශ කිරීමේ අඳුරු සලස්මක් මේක පිටුපස තියෙනවා කියලායි ඔවුන් තර්ක කරන්නේ. ඔව්. මේ මූලාශ්‍රයේ උත්සාහ කරන්නේ ලෝකයේ සිදුවන හැම සිදුවීමක්ම කොච්චර ඛේදනීය වුණත් ලොකු මහා සැලැස්මක කොටසක් විදිහට පෙන්වන්න. ඉතින් අපි දැන් බලමු මේකේන මහා සැලැස්ම පිටුපස ඉන්නවයයි වීඩියෝවේ චෝදනා කරන්නේ අදෘශ්‍යමාන බලවේග මොනවද කියලා වීඩියෝවේ ප්‍රධාන රහස් සමාජ තුනක් ගැන දීර්ඝව විස්තර කරනවා. පළවෙනි එක තමයි ජේසුයිට්වරු. එහෙමත් නැත්නම් Society of Jesus සහ වතිකානය ගැන කෙරෙන විග්‍රහය නේද? ඔව්. මේක තව පටන් ගන්නේ 1540 දී ස්පාඤ්ඤේ ඉග්නේෂියස් ඔෆ් ලොයලා කියන පුද්ගලයා තමයි මේ සංවිධානය ආරම්භ කරන්නේ. නිල වශයෙන් මේක ආගමික මෙහෙවරක්. හැබැයි වීඩියෝවෙන් චෝදනා කරන විදිහට ඔවුන් කාලයත් එක්ක ලෝකයේ හිටපු ප්‍රබලම බුද්ධිජාලය බවට පත් වුණා. පොඩ්ඩක් ඉන්න ඒක කොහොමද වෙන්නේ? ආගමික කණ්ඩායම කොහොමද බුද්ධිජාලයක් විදිහක වැඩ කරන්නේ? වීඩියෝ එකේ ඒකට දෙන උත්තරය ඇත්තටම මවිත කරයි. ඒ කාලේ යුරෝපයේ හිටපු රජවරු, ප්‍රභූහුන්, සෙන්පතියන් පල්ලියට ඇවිත් තමන්ගේ පව් පාපොච්චාරණය කරවනේ. අර කන්ෆෙෂනල්ස් නැත්තම් පාපොච්චාරණ කුටි ඇතුලේදී. හරියටම. මේ කුටි ඇතුලේදී ජේසුයිට් පියවරු මේ බලවත් මිනිස්සුන්ගේ සියරුම රහස්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දුර්වලතා, හොර රහසේ කරපු අපරාධ හැමදීම හගෙන හිටියා. ඊට පස්සේ මේ තොරතුරු ඔක්කොම ඔවුන්ගේ ප්‍රධානියට නැත්තම් වීඩියෝ වෙච්චේ විදිහට බ්ලැක් පොප්ට වාර්තා කළා. ඔව්. මේ රහස් පාවිච්චි කරලා ඔවුන්ට ඕනෑම බලවත් කෙනෙක්ව බ්ලැක්මේල් කරන්න, Tamanට ඕන විදියට පාලනය කරන්න පුරුණ වුණා කියලයි මූලාශ්‍රයේ සඳහන් වෙන්නේ. අද වෙද්දි වතිකානයට රටවල් 180කට වඩා වැඩි ප්‍රමාණයක රාජ්‍යතාන්ත්‍රික බලයක් තියෙනවා. තමන්ගේ වකීල වෙනම බැංකු පද්ධතියක් තියෙනවා. ඉතින් මේ වීඩියෝවෙන් නගන බරපතල චෝදනාව තමයි මේ මුළු වතිකානයේම සැබෑ පාලනය තියෙන්නේ පිටතින් පේන අයට වඩා මේ ජේසුයිට් වරුන්ගේ අතේ කියන එක. තියෙන කියවීමයි. ඊළඟට ඔවුන් කතා කරන දෙවනි රහස් සමාජය මීටත් වඩා ගොඩක් අමුතු ඒ වගේම සංකීර්ණ එකක්. ඒ තමයි සෙබටිඩියන් ෆ්‍රැන්කිස්ටරු සහ ඔවුන් ඊශ්‍රායලයේ සමග සම්බන්ධ කරන ආකාරය. මේ කතාව යන්නේ 1676 වසරේ ඔඩොමන් අධිරාජ්‍යයට නේද? ඔව්. එහි හිටපු සෙබටියන් ජීවි කියන පුද්ගලයා එකපාරටම ප්‍රකාශ කරනවා තමා තමයි ගැලොම් කරුවා එහෙමත් නැත්නම් මෙසායා කියලා. ඒ කාලේ හිටපු ලක්ෂ ගාණක් මිනිස්සු මේක විශ්වාස කරලා ඔහු පසුපස යනවා. හැබැයි පස්සේ කාලෙක රජුගේ බලපෑමට ඔහුට සිද්ධ වෙනවා තමන්ගේ ආගම වෙනස් කරන්න. ඔව්. දැන් සාමාන්‍යයෙන් ගැලොම්කරුවෙක් ආගම වෙනස් කළාම අනුගාමිකයෝ අයින් වෙලා යන්න එපයි. හැබැයි මෙතනදි තමයි sacred sin එහෙමත් නැත්නම් පරිශුද්ධ පාපය කියන අන්තවාදී සංකල්පය කරලියට එන්නේ. කලේ ලෝකේ පව් වැඩි කරන තරමට ඒ කියන්නේ ආගමික සහ සදාචාරාත්මක නීති උල්ලංඝනය කරන තරමට ගැලොම්කරුවාගේ පැමිණීම ඉක්මන් වෙනවා කියන විශ්වාසයයි. හරියටම මේක පැහැදිලි කරන්න අපි පොඩි උදාහරණයක් ගමු. හිතන්නකො මැෂින් එකක් තියෙනවා කියලා. ඒක ටිකක් කැඩිලා තියෙද්දි කම්පැනියෙන් ඇවිත් හදලා දෙනවා විතරයි. හැබැයි කෙනෙක්ට ඕන නම් මේ මැෂින් එක අලුතින්ම ලබා ගන්න එයා කරන්නේ අර තියෙන මැෂින් එක සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් කරලා දාන එකයි. ඔව් එතකොට කම්පැනියට සිද්ධ වෙලව අලුත් එකක්ම දෙන්න. අන්න ඒ වගේ අදහසක් තමයි මේකේ තිබුණේ. ඔවුන් විශ්වාස කරා ලෝකයේ සම්පූර්ණයෙන්ම දුරාචාරයෙන් සහ පාපයෙන් පිරුණාම දෙවියන්ට සිද්ධ වෙනව ගැලවුම්කරුවෙක් කියලා මේක අලුතින්ම පටන් ගන්න කියලා. ඉතින් 68 වෙනි සේවාසේදී ජේකබ් ෆ්‍රැන්ක් කියන පුද්ගලයා මේක තවත් ඉදිරියට ගෙනහිල්ලා දුරාචාරය හරහා පාරිශුද්ධ වීම එමත්නම් purification through transgression කියන පිළිවෙත ගෙනාවා. දැන් කලින් මතක් කරපු මහාචාර්ය ජියැන් ජුක්වාන්ගේ ප්‍රකාශයට අනුව මේ වීඩියෝව චෝදනා කරන්නේ අද තියෙන නවීන ඊශ්‍රායලයේ තීරණ පිටුපසේ ඉන්නේ මේ ෆ්‍රැන්කිස්ට් වරුන් කියලයි. ඒ කියන්නේ මැද පෙරදිග යුද්ධය සහ විනාශය හරහා ලෝකයේ අවසානයක් ඉක්මන් කරලා ඒ හරහා තමන්ගේ ගැලුම්කරුවා ගෙන්වා ගැනීමේ අන්තවාදී අරමුණක්
ඔවුන්ට තේරුවා කියලයි මේ මූලාශ්‍රය අර්ථකථනය කරන්නේ. ඔව්. දැන් එතකොට මේ වීඩියෝ එකේ තර්කයට අනුව වතිකානය පාලනය කරන්නේ ජේසුයිට්වරු, ඊශ්‍රායලයේ තීරණ පිටුපසේ ඉන්නේ ෆ්‍රැන්කිස්ට්වරු. එතකොට කොහෙන්ද මේ දෙවන්ත යුද සහ මූල්‍ය ශක්තිය එන්නේ? අන්නේ ප්‍රශ්නට උත්තරේ විදිහ තමයි උන් තුන්වෙනි රහස් සමාජයේ ගේන්නේ. ඒ තමයි ඇමරිකාවේ ෆ්‍රීමේසන්වරු. වීඩියෝව තර්ක කරනවා ඇමරිකාවේ ජාතික ආරක්ෂක පද්ධතිය පාලනය කරන්නේ මෝන් කියලා. මේකට උන් සාක්ෂි විදිහට ඉතිහාසයේ එළියට අදිනවා. 1687 ඇමරිකානු විවස්ථාවට අත්සන් කරපු පුද්ගලයන් 39 දෙනාගෙන් 13 දෙනෙක්ම උදාහරණයක් විදිහට ජෝර්ජ් වොෂින්ටන්, බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් වගේ ඇමරිකාව ගොඩනගපු පියවරුන් ෆ්‍රීමාසන්වරුන් වුණා කියලා උන් පෙන්වා දෙනවා. ඒ වගේම අපි කවුරුත් දැකලා තියෙන ඇමරිකානු ඩොලර් නෝට්ටුවේ තියෙන පිරමිඩය සහ ඊට ඉහළින් තියෙන ඇස වගේ සංකේත කෙලින්ම මේ සංවිධානයට අයත් ඒවා බව වීඩියෝ එක කියවෙනවා. ඔව්, ඒ සංකේත ගැන කතා කරද්දී මූලාශ්‍රයේ තවත් දුරකට යනවා. ආදාසය 71 දී ඇල්බර්ට් පයික් කියන ෆ්‍රීමාසන් නායකයා ලියපු මොරල්ස් ඇන්ඩ් ඩොග්මා කියන පොත ගැන වීඩියෝයේ සඳහන් වෙනවා. ඊ පොතේ සඳහන් වෙලා තියෙන්නේ ඉහළම බලය හිමි වෙන්නේ ලූසිෆර්ට කියලයි. ඒ කියන්නේ මේක අඳුරු බලවේගයක් එක්ක සම්බන්ධයි කියන අදහසක් තමයි එතනින් දෙන්න උත්සාහ කරන්නේ. ඒ එක්කම උන් මේ ඇමරිකානු දේශපාලන ප්‍රභූන් සම්බන්ධ තවත් අමුතු කතාවක් ගෙනෙනවා. ඒ තමයි බොහීමියන් ග්‍රෝව් වෙමත් නැත්නම් බොහීමියන් ග්‍රෝව් කියන රහස්‍යගත එකමුතුර ගැන. ඒක නම් අහගෙන ඉද්දිත් ඇඟ කිලිපොලා යන කතාවක්. ඇත්තටම වීඩියෝ එකේ පෙන්නවන විදියට කැලිෆෝනියාවේ තියෙන දැවන්ත කැලෑවක් මැදට ඇමරිකානු ජනාධිපතිවරුන් ලෝකයේ ඉන්න ප්‍රබලම ව්‍යාපාරිකයන් එකතු වෙනවා. එතන තියෙනවා අඩි 70ක් විතර උස දවන්ත බකමූණු පිළිමයක්. මේ ප්‍රභූන් අමුතු ඇඳුම් ඇඳගෙන ක්‍රිමේෂන් ඔෆ් කෙයා කියන රහස්‍යගත වන්දනාමානයක් මේ බකමූණා ඉදිරිපිට කරනවා කියලා මේ මූලාශ්‍රය සඳහන් වෙනවා. කෙනෙක්ට ඊතෙන්ද පුළුවන් ලෝකය පාලනය කරන මේ වගේ බුද්ධිමත් මිනිස්සු කැලේකට වෙලා බකමූණෙක්ට වඳින්නේ කියලා. හැබැයි වීඩියෝ එකකින් කියන්නේ මේවා නිකම්ම විනෝදයට කරන දේවල් නෙවෙයි. මේවා පිටුපස තියන්නේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැති අඳුරු බැඳීම් සහ ගිවිසුම් කියලයි. ඉතින් අපි මේ කතා කරපු දේවල් දිහා ආපහු හැරිලා බැලුවොත් එක පැත්තකින් ජෙසුයිට්වරු, අනිත් පැත්තෙන් ෆ්‍රැන්කිස්ට්වරු, තවත් පැත්තකින් ෆ්‍රීමේසන්වරු මේ වෙනස් සමාජ තුන වෙනස් රටවල් තුනක් ඇතුලේ ක්‍රියාත්මක වෙද්දී මේවා ඔක්කොම එකට සම්බන්ධ කරන්නේ කවුද? මුළු වීඩියෝෙම කූට ප්‍රාප්තිය දෙන්නේ මෙන්න මේ ප්‍රශ්නයට දෙන උත්තරයයි. ඒ තමයි රොත්ස්ටයිල්ඩ් පවුල. වීඩියෝව ගොඩනගෙන තර්කය තමයි මේ සියලුම රහස් සමාජවල මූල්‍ය සහ තොරතුරු ජාලය මෙහෙවන්නේ මේ පවුල විසින් කියන එක. මේකට හොඳම ඓතිහාසික සාක්ෂිය විදියට ඔවුන් ගෙනෙන්නේ 1914 බ්‍රිතාන්‍ය රාජ්‍ය විසින් නිකුත් කරපු බැල්ෆෝ ප්‍රකාශනය එමත් නැත්නම් බැල්ෆෝ ඩෙක්ලරේෂන් කියන ලියවිල. ඒ ලියවිල්ල තමයි අද තියෙන ඊශ්‍රායලය කියන රාජ්‍ය බිහි වෙන්න මූලිකම පදනම දැම්මේ. හැබැයි වීඩියෝ එකේ අවධාරණය කරන පුදුමසාගත කාරණය තමයි ලෝකයේ එක රටක් තවත් රටක් හදන්න ප්‍රකාශනයක් නිකුත් කරද්දී ඒක යැව්වේ වෙනත් රජයකටවත් ජාත්‍යන්තර ආයතනයකටවත් නෙවෙයි. ඒක කෙලින්ග යොමු කළේ රොත්ස්චයිල්ඩ් බැංකු කරුවෙකුට. හරියටම. ඒ සම්බන්ධය එතනින් ඉවර වෙන්නේ නැහැ. අද තියෙන ඊශ්‍රායලයේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල නිර්මාණය කරන සම්පූර්ණ මූල්‍ය දායකත්වය දුන්නේ රොත්ස්චයිල්ඩ් පවුලෙන්. තමන්ගේම නිර්මාණාත්මක කොන්දේසි මත විශේෂයෙන්ම ගොඩනැගිල්ලේ වහලේ උඩ තියෙන පිරමීඩය සහ ඊට ඉස්සරහා තියෙන ඔබලිස්ක් කියන උස් කුළුණු ව්‍යුහයන් පිටුපස අර අපි කලින් කියපු රහසිගත සහ අඳුරු මිත්‍යා විශ්වාසයන් ගැබ්බෙලා තියෙනවා කියන මූලාශ්‍රය තර්ක කරනවා. ඒ වගේම අපි වර්තමානයට ආවොත් මෑතකදී ලෝකයේම කෙළඹු එප්ස්ටීන් ලිපිගොනු එමත් නැත්නම් එප්ස්ටීන් ෆයිල්ස් ගැනත් මේ වීඩියෝවේ සඳහන් වෙනවා. ජෙෆ්රි එප්ස්ටීන් කියන්නේ ලෝකේ ප්‍රභූන් සම්බන්ධ කරගෙන කරපු අපරාධ ජාලයක් මෙහෙයවපු කෙනෙක්නේ. මේ හෙළිදරව්වට අනුව එප්ස්ටීන් සමග වැඩිපුරම ඊමේල් හුවමාරු කරගෙන තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි අඩ්‍රියානා ඩි රොත්ෂයිල්ඩ් කියන කාරණය වීඩියෝවෙන් ඉස්මතු කරනවා. මේවයින් ඔවුන් උත්සාහ කරන්නේ මේ ගෝලීය බලජාලය සහ ඔවුන්ගේ සංගවණු ක්‍රියාකාරකම් අතර තියෙන සම්බන්ධය පෙන්වා දෙන්නයි. හැබැයි මේ කතාවේ මාව වඩාත්ම පුදුමයට පත් කරපු කොටස තමයි ඔවුන් තොරතුරු පාලනය කරපු විදිය ගැන වීඩියෝ එකේ තියෙන කතාව. ඔව් ඒක නම් අතරම චිත්‍රපටයක දර්ශනයක් වගේ. මූලාශ්‍රයේ සඳහන් වෙන විදිහට මේ කතාව යන්නේ නැපෝලියන්ගේ යුද සමයට. 1815 වෝටලූ සටන වෙලාවේ එංගලන්තයේ සහ ප්‍රංශය අතර තමයි යුද්ධය තිබුණේ. ඒ කාලේ අද වගේ ඉන්ටර්නෙට් නැහෙනේ. තොරතුරු යන්න දවස් ගාණක් යනවා. හැබැයි නේකන් රොත්ස්චයිල්ඩ් ළඟ
හිටියා ඉංග්‍රීසි ඕඩේට එහා පැත්තේ ඉඳන් තොරතුරු ගේන්න පුහුණු කරපු පරවියෝ සහ වේගවත් බෝට්ටු ජාලයක්. ඉතින් බ්‍රිතාන්‍ය රජයේ යුද්ධෙන් දිනුවා කියලා දැනගන්නත් කලින් රොත්ස්චයිල්ඩ් ඒක දැනගත්තා. ඔහු කලේ ලන්ඩන් කොටස් වෙළඳපොළට ගිහින් Tamanගේ කොටස් විකුණන්න පටන් ගත්තු එකයි. අනිත් මිනිස්සු හිතුවා එංගලන්තයේ යුද්ධෙන් පරාදයි ඒකයි මෙයා විකුණන්නේ කියලා හැමෝම තමන්ගේ කොටස් කුණු කොල්ලේට විකුණුවා. අන්තිම මොහොතේ රොත්ස්චයිල්ඩ් ඒ ඔක්කොම සත ගණන් වලට සල්ලි දීලා ගත්තා. පහුදා රජයෙන් නිල වශයෙන් ජයග්‍රහණය නිවේදනය කරද්දී ඔහු ෆ්‍රැන්ක් මිලියන 20ක දෙවන්ත ලාභයක් ලබලා ඉවරයි. ලෝකේ පළවෙනි ඉන්සයිඩර් ට්‍රේඩින් එක විදිහට තමයි වීඩියෝ එක මේක පෙන්වන්නේ. ඒකෙන් පෙන්වන්නේ තොරතුරු පාලනය කිරීම හරහා ඔවුන් කොච්චර ධනයක් සහ බලයක් රැස් කරගත්තද කියන එකයි. ඒ වගේම මේ මූල්‍ය පාලනය ගැන කතා කරද්දී ලෝකේ ප්‍රධාන මධ්‍යම බැංකු, ඒ කියන්නේ බැංක් ඔෆ් ඉංග්ලන්ඩ්, ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් පවා බැංක් ඔෆ් චයිනා තුලත් ඔවුන්ගේ බලපෑම තියනවා කියලා මූලාශ්‍රය චෝදනා කරනවා. වීඩියෝවේ අවසාන භාගයේදී මේ හැමදේම තවත් එක අභිරහස් තොරතුරකින් අවසන් කරනවා. ඒ තමයි ඇන්ටාර්ක්ටිකාව ගැන තියෙන කතාව. ඔව්, ලෝකේ රටවල් 57ක් එකතු වෙලා ගිවිසුමක් ගහලා ඇන්ටාර්ක්ටිකාව දැඩි ලෙස ආරක්ෂා කරන කලාපයක් බවට පත් කරලා තියෙනවනේ. සාමාන්‍ය මිනිස්සුන්ට කැමති විදිහට යන්න බෑ. නමුත් ඒ ආරක්ෂිත කලාපයේ ඇතුලේ රොත්ස්චයිල්ඩ් අයිලන්ඩ් කියලා නම් කරපු දූපතක් තියෙනවා කියලා වීඩියෝවෙන් හෙළිදරව් කරනවා. ඉතින් මේ හැම කරුණකින්ම මූලාශ්‍රය ගොඩනගන අවසාන තර්කය තමයි ලෝකේ සිදුවන යුද්ධ, අර්බුද මේ කිසිවක් අහම්බයක් නෙවෙයි. මේවා සියල්ලම එකම මධ්‍යගත රහසිගත පාලනයක එක්තරා අඳුරු න්‍යායපත්‍රයක ප්‍රතිඵලයක් කියන එකයි. හරි. අපි දැන් මේ වීඩියෝවේ තියෙන සියලුම ප්‍රධාන කෑලි ටික, ඒ කියන්නේ ජේසුයිට් වරුන්ගෙන් දන් රොත්ස්චයිල්ඩ් දූපත දක්වා තියෙන ඔක්කොම කරුණු ටික එළියට ගත්තා. මේ අදහස් ජාලය ඇත්තටම මවිත කරයි. හැබැයි අපි මේක දිහා පුළුල්ව බැලුවොත් ඇයි මේ වගේ කතා මේ තරම් වේගයෙන් පැතිරෙන්නේ? මේ තොරතුරු අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කියන දේවල් සත්‍ය වුණත් අසත්‍ය වුණත් මේකෙන් අපේ සමාජය ගැන කියවෙන්නේ මොකක්ද කියලා. අන්න එතන තමයි මේ ගවේෂණයේ වැදගත්ව දැන තියෙන්නේ. අපි මේ කතා කරපු කරුණු 100% සත්‍ය වුණත් නැත්තම් සම්පූර්ණයෙන්ම කවුරු හරි ගොතපු කතාවක් වුණත් මෙතන තියෙන මනෝවිද්‍යාත්මක පැතිකඩ අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක මිනිස්සුන්ගේ හිතෙන විදිහට සම්බන්ධයි. හරියටම අද අපි ජීවත් වෙන්නේ හරිම අවිනිශ්චිත කාලයක. එකපාරටම යුද්ධ ඇති වෙනවා, ආර්ථික අර්බුද වෙනවා, වෛරස් පැතිරෙනවා. මේ වගේ අවිනිශ්චිත ලෝකයක මේ සිදුවන ඛේදනීය සිදුවීම් හුදෙක් මිනිසුන්ගේ මෝඩ තීරණ නිසා හෝ අහම්බ විදියට සිදුවෙනවා කියලා පිළිගන්න එක අපේ මනසට ගොඩක් අමාරුයි. ඒක හරියට සුක්කාරමක් නැති වාහනයක යනවා වගේ භයානක හැඟීමක් නේද? ඔව්. ඒ වෙනුවට මේවා පිටුපස්ස ලොකු ඥානයක් නැත්තම් ග්‍රෑන්ඩ් නැරටිව් එකක් තියෙනවා කියලා මිනිස්සු පෙළඹෙනවා. ඒකට හේතුව තමයි මේ පාලනය කරන්නේ කොතරම් අඳුරු නපුරු බලවේගයක් වුණත් කවුරු හරි මේක පාලනය කරනව නේද? මේක පිටිපස්සේ සැලැස්මක් තියෙනව නේද කියන අදහසින් මිනිසුන්ගේ මනසට එක්තරා විදිහක සැනසීමක් ලැබෙනවා. ඒක නම් ඇත්ත. විශේෂයෙන්ම අද වගේ තොරතුරු බහුල එම නැත්නම් ඉන්ෆර්මේෂන් ඕවර්ලෝඩ් වෙලා තියෙන සමාජයක අපිට තේරෙන්නේ නැති දේවල් තේරුම් කරගන්න මිනිස්සු මේ වගේ රහසිගත බලවේගයන් පිළිබඳ කතාවලට ආකර්ෂණය වෙන්නේ අන්න ඒ නිසයි. මේ මූලාශ්‍රයත් ඒ සමාජ මනෝවිද්‍යාවෙම පැහැදිලි කැඩපතක් විදියට අපිට දකින්න පුළුවන්. ඒක නම් ඇත්තටම අපේ ඇස් සරින විග්‍රහයක්. හැමදේටම හේතුවක් තියෙනවා කියලා හිතන එක අපේ මනසට ලේසි. ඉතින් මේ තොරතුරු ගවේෂණය අවසන් කරන්න කලින් අපි අද කතා කරපු දේත් එක්කම හැබැයි මේ වීඩියෝවෙන් නැති තවත් එක පියවරක් ඉදිරියට ගිහින් හිතලා බලමු. මේක මට හිතුණ දෙයක්. මොකද්ද? අපි අද කතා කළා සියවස් ගණනාවකට කලින් පාපොච්චාරණ කුටි හරහා රහස් එකතු කරපු ජේසුයිට්වරු ගැන, පරිවියෝ යවලා තොරතුරු දෙනගත්තු රොත්ස්චයිල්ඩ්ලා ගැන, කැලේ මැද පිළිම වලට වඳින ප්‍රභූන් ගැන. හැබැයි ඒ අතීතයේ හැටිනේ. ඔව්, ඒක අතීතය. අද අපි ඉන්නේ කෘත්‍රිම බුද්ධියේ හැමත් නැත්තම් AI සහ ඇල්ගොරිතම රජයන යුගයක. එහෙනම් අනාගතයේදී මේ වගේ රහස් සමාජ ක්‍රියාත්මක වෙන්නේ කැලා මැද නෙවෙයි වෙන්න පුළුවන්. සමහර විට ඒගොල්ලෝ ඉඳීවි සිලිකන් නිම්නේ වායු සමනය කරපු කාමර ඇතුලේ. ඒක හරිම වෙනස් විදියේ සිතුවිල්ලක්. අපි සේලුම දත්ත අපි මොනවද බලන්නේ, අපි කොහෙද යන්නේ, අපි මොනවද හිතන්නේ කියන එක පාලනය කරන ඩිජිටල් ඇල්ගොරිතමයන් ලියන කණ්ඩායම් තමයි අනාගතයේ රහස් සමාජ වෙන්නේ. අවුන් ඩිජිටල් අවකාශය තුල කොතරම් සියුම්ව අපගේ මනස සහ අපේ තීරණ පාලනය කරනවාද? ඒක ඇත්තටම හිතන්න ඕන දෙයක්. ගේ ෆෝන් එක ඇතුලේ තියෙන ඩිජිටල් ලෝකයේ ඇතුලේ සත්‍යය සහ මනාකල්පිතය අතර සීමාව හරියටම හොයාගන්නේ කොහොමද කියන එක වෙන්න බැරිද?
අන්නේ ප්‍රහේලිකාවත් එක්කම අදට අපේ මේ ගැඹුරු මූලාශ්‍ර ගවේෂණය අපි මෙතනින් අවසන් කරනවා.